දැන් මට තෙල් හම්බෙනවා කොයි කීපලකින් දන්නවද? මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බදුල්ලි. මට ඉස්සලා නිමල්ට ඉස්සලා හරින් මුන් නීතියක් හදන් තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වුණාම එතනින් සුඛෝපභෝගී වාහනයක් දෙන්න ඕනේ. මාසෙට තෙල් ලීටර් 300ක් දෙන්න ඕනේ. ලැජ්ජ නැතුව කෑවයි වගේ. ලැජ්ජ නැතුව ගත්තා. අපේ පක්ෂේ තීන්දුව කරා කිසිදු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කෙනෙක් වාහනේ ගන්නත් එපා, තෙල් ලීටර් 300 ගන්නත් එපා. ගත්තේ නැහැ. අපි වැරදිද? අපි මොකක්වත් කරේම නැද්ද? මේ දේශපාලන එපාද? හොරකම් කරන එකම දෝනි. කල්පනා කරලා බලන්න. පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕන තෙල් ලීටර් 100 ගාණක් മന്ത്രിට. අපි සියලුම ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පාර්ලිමේන්තුවේ තෙල් ප්‍රතික්ෂේප කරා. ජනාධිපතිතුමා කවක් ගන්න එපා තෙල්. ගත්තේ නැහැ. මං ඇමති මට අමාත්‍යාංශයෙන් මාසෙට දෙන්න ඕන තෙල් ලීටර් 2100ක්. 2100ක්. ඒක ඇමති කෙනෙකුට අමාත්‍යාංශයෙන් දෙන තෙල් වල මිල බැලුවොත් මාසෙට 5,88,000ක්. ඒ જાති ඇමතිලා 100ක් අපේ ආණ්ඩුවක් ආවේ නැතුව පත් වුණා නම් ඇමතිලා 100යි නියෝජ්‍ය 50යි ආවනම් තෙල් වලට විතරක් කොච්චර? දැන් 21යි ඉන්නේ. ජනාධිපතිතුමා අපි තීන්දුවක් ගත්තා මාසෙට තෙල් ලීටර් 2100ක් බෑ එපා. මාසෙට තෙල් ලීටර් 900ක් ගන්න කිව්වා. අපි තෙල් ලීටර් 900ක් ගන්න. මගේ පෞගිය මාස 4 තෙල් ලීටර් 900ට සල්ලි ගන්න බලනකොට මාස 4ක් යනකොට එක 900ක මුදල් එහෙම්ම ඉතුරුයි. ගත්තේ නැහැ. මම දැන් දවස් 4කට ඉස්සෙල්ලා අවසාන රැස්වීම කතරගම කරලා එනකොට රෑ ප්‍රවෘත්තියක් යනවා ජනාධිපතිතුමාගේ තීන්දුව පරිදි ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබා දෙන මාසික තෙල් දීමනාව ලීටර් 900 සිට 700 දක්වා අඩු කරනු ලැබේ කියලා. අනුර සහෝදරයා තව 200ක් කැපුවා. කපලා දැම්මා. සන්තෝසයි. අපි මෙහෙම කරන එක වැරදිද? ඒ ගමන්ම තව නිවුස් එකක් යනවා. ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය සාකච්ඡා කළ චක්‍රලේඛයක් ගහලා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව 2ක් දක්වා සීමා කරන අතර ඔවුන්ට මාසිකව ලබා දෙන තෙල් ලීටර් 2250 සිට 900 දක්වා සීමා කරනු ලැබේ කියලා. අන්න එතකොට මොකක්ද එතන තේරෙන්නේ? එහෙනම් හිටපු ජනාධිපතිලා වාහන දෙකකට වැඩිය පාවිච්චි කරලා තියෙනවා. අනුර කුමාර සහෝදරයා එක මොකක් කරලා තියෙන්නේ? 2ක් කරලා. මාසෙට තෙල් ලීටර් අරන් තියෙනවා 2250ක්. ඒක අනුර සහෝදරයා 900ක් කරලා. දැන් මේවා හදා එන එක හොඳද නරකද?